සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ඔබ සැමටම සියලු සිත්වල මෛත්‍රිය කරුණාව දයාවාදී පින් සිතුවිලි ජනිත වන වාසනාවන්ත පින්බර දිනයක් වේවා අද දිනය. ධර්මය පිළිබඳ ඔබ ලබා ගන්නා නිර්වුල් අවබෝධය ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබට ඔබේ ජීවිතය වඩා අර්ථවත් කරගන්නට වඩාත් කුසලයෙන් සමෘද්ධිමත් කරගන්නට බෙහෙවින්ම මහෝපකාරී වෙනවා. අනේ කාරණාව හොඳින්ම දන්න නිසායි සිත FM සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සෑම ශනිදාවකම ඔබ වෙත ගෙනෙන්නේ. ඔබට නිවැරදි ධර්මාවබෝධයක් ලබා දෙමින් ඔබට ධර්මානුසෝතගාමී ජීවිතයක් සකස් කරගන්නට අත්වැලක් සැපීමේ අරමුණ පෙරදරි කරගෙනයි අදත් අපි සූදානම් සිත FM සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව ඔබ වෙත ගෙනෙන්න. සුපුරුදු පරිදි අදත් අපේ මැදිරියට වැඩම කොට වදාළ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්දාලෝක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගන්නවා. ඉතින් ඔබට තියෙන ගැටලු අප වෙත යොමු කරන්න ඔබට පුළුවන්. අපේ නායක හඳුරන් වහන්සේ සූදානම්ෙන් ඉන්නවා ඔබේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. ලිපිනය මෙයයි සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ. කතා කරන්න පුළුවන් ඔබට 5 886 886 071 647 624 කියන දුරකථන අංකවලට. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අවසරයි අපේ හාමුදුරනේ, මම අද දවසේ ඔබ වහන්සේගෙන් මුලින්ම අහන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ ප්‍රශ්නය. දැන් මේ ප්‍රාර්ථනා කිරීම කියන එක අපේ සමාජයේ ඕනෑතරම් තියෙනවා. විශේෂයෙන්ම අපි මල් පහන් පූජා කරලත් අපි යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩිහිටියෙකුට දරුවෙක් වැන්දෙන් පස්සෙත් මේ වැඩිහිටියත් යම් යම් ප්‍රාර්ථනාවන් කරනවා. මේ විදිහට ප්‍රාර්ථනා විවිධාකාර විදිහේ ප්‍රාර්ථනාවන් තියෙනවා. ඒ වගේම මේ යාඥාව කියන එකත් අපේ සමාජයේ දකින්න පුළුවන් දෙයක්. අපේ හාමුදුරනේ, එහෙනම් මේ ප්‍රාර්ථනා කිරීම සහ යාඥාව එකක්මද? ඒ වගේම බුදුදහම තුළ ප්‍රායෝගිකව බලනකොට ප්‍රතිපත්ති ධර්මයන් පිදීම පහසුද කියන කාරණාව මම ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි. සැබවින්ම ඊ타මත්ම වටිනා කියන ගැටලුවක්. ප්‍රාර්ථනාව කියන්නේ එකක්, යාඥාව කියන්නේ තව එකක්. කාරණා දෙකක්. යාඥාව කියන්නේ ඉල්ලීම. යදීම කියනෝනේ. ඒක බුදුදහම තුළ ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මහණෙනි මෙන්න මේ කාරණා යාඥා කිරීමෙන් ඉල්ලීමෙන් ලබන්න බෑ. මොනවද? ආයු වර්ණ සැප බල ප්‍රඥා. ආයුසේ ඉල්ලුවට ලබන්න බෑ. වර්ණය කියන්නේ රෝහික මහා පැහැපත් වෙනුම, සැපය බලය සහ ප්‍රඥාව. එතකොට අපි ඉල්ලන හැම දෙයක්ම ඔන්න ඔය පහට ඇතුළත්නේ. ඔය කියන කාරණා පහට ඇතුළත් ඉල්ලන හැම දෙයක්ම. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඉල්ලුවට ඔය පහ ලබන්න බෑ. ඒ පහෙන් පරිබාහිර ඕන දෙයක් කමක් නැහැ. ඒ කියන්නේ පරිබාහිර නැහැ දෙයක්. නැහැ. එහෙනම් මහණෙනි ඒවා යද්දට යාඥා කරාට ඉල්ලුවට ලබන්න බැරිය. හැබැයි ඒවා ලබන්න පුළුවන් ක්‍රමය මම දේශනා කරන්නම් කියලා උන්වහන්සේ ප්‍රතිපදා මාර්ගයක් පෙන්නනවා. ආයුෂ ලබන්න මෙන්න මේව කරන්න, වර්ණය ලබන්න, සැපේ ලබන්න, බලය ලබන්න, ප්‍රඥාව ලබන්න, කුසල් කරන්න කියනවා. දැන් කුසල් කරාම කුසල්හි විපාක වශයෙන් ඒවා ලැබෙනවා. ඒතර ප්‍රාර්ථනාව කියන කාරණේ අනිල් මහත්තයා එන්නේ ඔන්නතන. ඒ කියන්නේ අපේ හිත තුළ යම්කිසි අදහසක් ඇති වෙනවා, හොඳ අදහස්. ඒ කියන්නේ නිවන් දකිනකන් අපි ඉපදින්න ඕනනේ. අපි කොයිතරම් මේ සසර දුකයි කිව්වට නිවන් දකින අපි උපදින්න ඕනේ. එතකොට උපත අපි ප්‍රාර්ථනා නොකලත් උපදිනවා අපේ කුසල අකුසල් තියෙනකම්. ඒ ඉපදෙන හැම ජීවිතයකම නිවන් දකින අතුරු බෝසත් ගුණ ඇති කල්යාණ මිත්‍ර මව්දෙමව්පියෝ අපිට ලැබෙන්න. ඒක හොඳ ප්‍රාර්ථනාවක්නේ. හැබැයි ඒක ලැබේවා ඒවා නෙවෙයි. ඒවා ලැබෙන්න කියලා හිතේ යම් අදහසක් ඇති කරගන්නවා. හොඳ බෝසත් ගුණ ඇති
දරුවෙක් වශයෙන් ක්‍රියා කරලා කටයුතු කරලා අසත්පුරුෂ දරුවෙක් වශයෙන් කටයුතු කරලා බෝසත් මව්පියෝ ලැබෙන්නේ කියලා හිතුවට කවදාවත් ලැබෙන්නේ නැහැ. අසත්පුරුෂ ස්වාමියෙක්ලා බිරිඳට සලකන්නේ නැත්නම් අනේ ඊළඟ ජීවිතේ මට විසාකාව වගේ හොඳ බිරිඳක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා හිතුවට ලැබෙනවද? ලැබෙන්නේ. හේතුව සකස් කරගන්න හොඳට ඵලය ලබන්නට පුළුවන්. එහෙනම් හොඳ සිතුවිල්ලක් හිතේ ඇති කරගන්නවා නම් ඒකට කියනවා ප්‍රාර්ථනාව. හොඳ යහපත් අදහස යාඥාව කියලා කියන්නේ ඉල්ලීම. ඒ කියන්නේ දෙන්න කියලා. දැන් අපේ බෝධි පූජාව ගත්තත් ගොඩක් වෙලාවට හොඳ ප්‍රාර්ථනා සමූහයක් තමයි එතන විග්‍රහ වෙන්නේ. නමුත් අපේ පිරිස ඒක හරවගෙන තියෙනවා යාඥාව බවට. බෝධිරජාණන් වහන්සේ ළඟට ගිහින් අනේ බෝහාමුදුරුවනේ මට මේවා දෙන්න, අරවා දෙන්න, මේවා දෙන්න. අන්තිමට ඒවා නොලැබිච්ච ගමන් බෝධියත් එක්ක තරහ වෙනවා. බෝධිය දිහා බලන්නේ. බෝධියට දෙස් දෙවල් තියෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාව එකක්, යාඥාව ඉල්ලීම යදීම තව එකක්. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේම අපිට කියලා තියෙනවා නම් මෙන්න මේ කාරණා ඉල්ලන්න එපා, ලැබෙන්නේ නැහැ කියලා. ඒක ලැබෙන්නේම නැහැ. ඔළුව බිම තියාගෙන ඉල්ලුවත් ලැබෙන්නේම නැත කියන එක තමයි ධර්මයට අනුව. ඒක එකක්. අනිත් එක ඔබතුමා විමසුව මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන එක ලේසියිද? නැහැ. ලේසි නැහැ. බැරිත් නැහැ. ඔක තමයි උත්තරේ. කියන්නේ දැන් පාසකම්මලට අපි කියනවා භාවනා කරන්න පැයක් ලේසිද? හොඳයි කියලා සතුටින් වාඩි වුණා. විනාඩි 10 15 යනකොට එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා කකුල් අත පය දිගාරිනු හරි අමාරුයිනේ. දැන් බොරු නොකී ඉන්න කියලා කියනවා සතියක්. පුළුවන්ද? උත්සාහ කරනවා කියවෙන්නේ එන්නෙම මොනවද? බොරුවක්. එතකොට මෛත්‍රී වඩන්න කියනවා අපි. හොඳයි. ඉතින් මෛත්‍රිය වඩාගෙන යනකොට මොනවා හරි හිත බිඳෙන දෙයක් එනකොට මෛත්‍රිය අමතක වෙන්නේ නැද්ද? වෙනවා. ඒ කියන්නේ කාරණයක් නැති කල්ලි මෛත්‍රිය අපිට කොහොමද තියෙනවා? නින්දාවක් අපහාසයක් එන්න ඕනි මෛත්‍රිය බලන්න අපේ හිතේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති ධර්මයේ කියන එක සල්ලි විසි කරලා පින්කම් කරනවා වගේ ලේසි පාසු නෑ. ගොඩක් දෙනෙක් සූදානම් වෙන්නේ සල්ලි විසි කරලා නිවන් දකින්න. එහෙම පුළුවන් කමක් නෑ. දන් දෙන්නට ඕනි. ඒකටත් හිත හැදෙන්න එපා. අතහරින්නත්. ඊට වැඩි ඕනි බණ භාවනා ධර්ම ආදී ගුණධර්ම ප්‍රතිපත්ති ධර්ම ජීවිතය ඇති කරගන්න. එහෙනම් ප්‍රතිපත්ති රකින්න එක ලේසි නෑ. හැබැයි බැරිත් නෑ. මේක අවශ්‍ය වෙන්නේ පුරුදුව. එමෙතන පුහුණුව. කාලයක් පුහුණු කරගෙන යනකොට ඉබේම හැඩ ගැහෙනවා. එහෙනම් ප්‍රතිපත්තිය පුරන්නට අදිෂ්ඨාන කරගන්නට අවශ්‍යයි. අපි හඳුනන මේ ප්‍රාර්ථනාවන් පිළිබඳව කතා කරනකොට අපේ මේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක බොහොම සම්බන්ධයි මේ ප්‍රාර්ථනා. පොදුරට දැන් තරුණ තරුණියන් අතර තියෙන ප්‍රේම සම්බන්ධතා. මේවායේ ප්‍රාර්ථනාවන් පිරීලා තියෙන්නේ. අපි අපේම වෙන්න ওই විදිහේ ප්‍රාර්ථනාවන් තමයි තියෙන්නේ. ඒ වගේම එක දවසක් එක සමරු පොතක මේ වගේ සටහනක් දැක්කා. යමෙක් දැඩිව යමක් ප්‍රාර්ථනා කරන්නේ නම් ඔහුගේ දෛවය විසින් ඔහුට එය ලබා දෙයි. මෙහෙම লীලා තියෙනවා. හැබැයි මේක යටින් තව කීප දෙනෙක් ඒක අනුමත කරලා লীලා තියෙනවා. අපි හැමෝටම මේක ඉතාමත්ම සරල කාරණයක් වෙන්න පුළුවන්. නමුත් අපේ තරුණ පිරිස යම් යම් ආකාරයෙන් මෙන්න මේ වගේ දේවල් පිළිබඳව දැඩිව එල්බ ගත්තොත් එහෙම. මොකද තරුණ පිරිස තමයි ඉදිරියේදී මේ රට බාර ගන්න ඉන්න පිරිස. එතකොට යම් මිත්‍යා මතයක නම් නිමග්න වෙලා ඉන්නේ. ඒ තිනින් අපි ඒ අය මුදා ගන්න ඕනේ. ඇත්තටම අපේ ආම්දුරුනේ දැන් මේ සමරු පොතේ ලියලා තිබ්බේ සටහන ගැන ඔබ වහන්සේට ධර්මානුකූලව දෙන්න පුළුවන් විග්‍රහය මොකක්ද? සැබවින්ම ඉතින් දැඩිව ඕනෑම දෙයක දැඩිව එල්බිලා ඉන්නකොට ඒ කියන කාරණේ යම් සත්‍යතාවයක් තියෙන විද්‍යාත්මක පසුබිමක් තුල යම් සම්පූර්ණයෙන් නෙවෙයි. දැන් හිතමු දැන් උතන මහත්ය දැක්කේ බණ පොතක නෙවෙයි සමරු පොතකනේ. සමරු පොතේ දැන් පිටු අතර ලියනෝ නොයෙක් දේවල් අපි ලියනෝනේ. දැන් නම් ඒවත් නෑ. දැන් තියෙන SMS ක්‍රමයනේ. නමුත් දැන් ඔතන කියන්නේ දැන් ඔන්න යම් තරුණ ළමයි තරුණියකට ආදරය කරන්න කැමතියි. නමුත් එකපාරට යාළු වෙන්නේ නැහනේ. ඒ අවශ්‍ය මායන් ටික දැම්මට පස්සේ ඒ කට්ටිය ඊට වැඩි මායන් දානවා. ඊට පස්සේ කොහොම හරි පස්සෙන් ගිහිල්ලා කකුල් කැඩෙනකන් බයින් කකුල් ගෙවෙනකන් යනවා. දැන් පෞගේ කාලේ මට හම්බුණා කෙනෙක්. එයා කොළඹ ඉඳන් ගාල්ලට එනකන් බස් එකේ ගියාකෝ ඒ ගෑනලා මේ ආලු කරගන්න. නමුත් මූණක්වත් බැලුවේ නැහැ. හැබැයි මෙයා මාසයක් දෙකක් ගියාට පස්සේ යාළු නැහැ කිව්වා. ඒතකොට ඔය කියන කාරණය විද්‍යාත්මක කාරණේ තුල බලනකොට යම් සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඊට වැඩිය සංකීර්ණයි මහත්ය මේ ජීවිතය කියන එක. එතකොට
සාමාන්‍යයෙන් මේ ගෑනු ළමෙක් යාළු කරගන්න එක, පිරිමි ළමෙක් යාළු කරගන්න එක, තව පුංචි දෙයක් කරගන්න එක, ඒමත් ඉන්නකොට ඒ ග්‍රහණය වෙන තැනැත්තාගේ මුහු වීම සහ එයාගේ අවබෝධය අනුව ඒ පැත්තට මුහු වෙන්න පුළුවන්. හැබැයි අපි ජීවිතයේ කියන කාරණේදී දැඩිව එල්බගෙන හිටියයි කියලා කවදාවත් අපිට ඒක යථාර්ථයක් දකින්න බෑ. දැන් හිතන්න අපි අපේ රටේ ඉන්න ඔක්කොම හිතනවා මම රජ වෙනවා කියලා. ඔක්කොටම රජ වෙන්න පුළුවන්ද? රජ වෙන්න බෑ. ඒ නිසා මම මේ ඍණාත්මකව හිතන්න කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි දැඩිව හිතාගෙන යමක් කරයි කියලා ප්‍රතිඵල දකින්න බෑ. අර වීණාවේ තත උපමාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ. අපේ ස්වාමීන් වහන්සේ මතක ඇති. උන්වහන්සේ සක්මන් කරනවා, ඊළඟට භාවනා වඩලා පුදුමාකාර වීරියවන්තව නිවන් දකින්නේ අධික දැඩි මතයක ඉඳගෙන කටයුතු කරන. කොච්චර දැඩි මතයක්ද කියනවනම් අන්තිමට සක්මනේ දන ගගා තමයි සක්මන් කරේ. ඊළඟට කොච්චර ඒ සක්මන තුල ලේ තිබුණාද කියන හැමතැනම ලේ. ඇයි මේ කකුල් තුවාල වෙලා. ඒ තරම් අධික වීරිය. නමුත් සමාධි මාත්‍රයක්වත් ලැබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා ඒ භික්ෂුන් වහන්සේට කොහොමද වීණාවක තත අරගෙන ඒ වීණාවේ තත දැඩි ලෙස තද කළායන් පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. වීණාවේ තත කැඩෙනවා වාද කියනවා. එහෙනම් වීරිය මධ්‍යම කරගන්න කියනවා. ඒ වීරිය උනත් අධික වීරිය නෙවෙයි, වීරිය මධ්‍යම මට්ටමට ගන්න කියන වීණාවේ තත මධ්‍යම මට්ටමට ගත්තොත් වාදනය කරන්න පුළුවන්. එහෙනම් අපේ වීරිය හීන කරගන්නත් එපා, අධික කරගන්නත් එපා, මධ්‍ය මට්ටමක තියාගන්න. එහෙනම් දැඩිව කියන කාරණේ ගන්නවා අධික දෘঢ় බව. දැඩි බව කියන්නේ හිත වික්ෂිප්ත වීමට කාරණයක් වෙනවා. ඒක අන්තයට යාමක්. ඒ නිසා අපි දැඩිව ගන්න යන්න අවශ්‍ය නෑ. දැඩිව ගන්න තරමට ලැබෙනවා නම් මේ ලෝකෝත්තර ආධ්‍යාත්මික සහ ලෞකික කාරණා මේ ලෝකෙ මිනිසුන්ට මොන දුකක්ද? දැන් මේ අපේ සිත නිවන වැඩපිළිවෙල තුළ අපි සිත FM ගුවන් විදුලිය හරහා අලුතෙන් ආරම්භ කරපු මේ උතුම් හිත නිවන වැඩපිළිවෙල මේක එකක්. තව තැනක මේක වෙන්නේ නැහැ. තව වෙනව ඇති. හැබැයි අපේ මේ කරන වැඩපිළිවෙල එකක්. ඒ නිසා මේ තුල අපි හිතුවොත් නෑ මේකම තමයි අපි කරන්න කියලා තව කෙනෙක් මේක කොපි කරන්න ගියොත් මේක කරන්න බෑ. එයාට කරන්න වෙන්නේ වෙන එකක්. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්නට ඕනි අපේ සීමාව තුල ඉඳගෙන අපි හොඳ සම්මා විරියක ඉන්න. ඒකට කියනවා සම්මා වීරිය කියලා. ඉතින් අතනදී ඔය සමරු පොත තුල තියෙන කාරණේ ලෞකිකත්වයට එක්ක විග්‍රහ කරපු සාමාන්‍ය මනෝභාවයක්. ඉතින් දැඩි බව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා අර වීණාවේ උපමාව. භාවනා කරන එකටත් එහෙම කියනවා නම් අනිත් දේවල් ගැන කවර කතාවක්ද? සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපේ හමුදුරනේ මේ ගාල්ලෙන් නිර්මලා සෙව්වන්දි අපිට කතා කළා පාෂා ශිෂ්‍යාවක් කියලා සඳහන් කළා. බොහොම සතුටුයි. මොකද මේ වගේ ප්‍රශ්නයක් අපිට යොමු කරපු එක ගැන. දැන් අපේ හමුදුරනේ මේ දිනවල ශීලය පිළිබඳව වැඩිපුර කතා වෙනවා. මොකද මේ සිල් සමාදන් වීමට මේ වෙසක් පොහොය ඉතාමත්ම වැදගත්. බොහෝ දෙනෙක් කියන්නේ අවුරුද්දේ 15ක පොහොය 12ක් තියෙනවා, අඩුම තරමේ වෙසක් පොහොයටවත් සිල් ගන්න කියලා. ඇත්තේ මේක ඉතාමත්ම හොඳ දෙයක්. අපේ හඳුරන වෙසක් පොයට හරි සිල් ගන්න පුළුවන්. ඔව්. ඉතින් මම මේක නිසාම මේ සීලේ සම්බන්ධය යොමු කළ ප්‍රශ්නය අද ඔබ වහන්සේට මම යොමු කරනවා. උපෝසත සීලය කියන්නේ නෙක්ඛම්ම පාරමිතාවක් වේ යුතුයි. සියල්ල අතහැර යාමට පුරුදු කරන ගමනක් වේ යුතුයි කියලා ධර්ම දේශනාවකදී ඇහුවා. එහෙමනම් මේ උපෝසත සීලෙන් ලෞකික ජීවිතයේ යහපත වෙනුවෙන් ලබා ගන්න පුළුවන් දේ මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ඇයිලිමක් කළා. අපේ හඳුන්නේ එතක මම සඳහන් කරන්න කැමතියි. දැන් ධර්මයේ සඳහන් වෙනවානේ එජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පණිදි. කියන්නේ සිල්වතාගේ සීල ප්‍රාර්ථනා සඵල වේ කියලා. ඇත්තම එතකොට මමත් දැන් නිර්මලාගේ පැත්තෙන් ඉඳලා අහනවා එහෙමනම් මේ ප්‍රාර්ථනා සඵල වෙන්නේ අර මේ සීලය කියන්නේ නෙක්ඛම්ම පාරමිතාවක් යුතුය කියන කාරණාව අනුව බැලුවොත් එවනම් සියල්ල අතහැර යාමට පුරුදු කරන මේ නිර්වාණ අවබෝධය කරගත්ත ප්‍රාර්ථනාව විතරද? එහෙම නැත්නම් මේ ලෞකික ජීවිතයේ ප්‍රාර්ථනා වලට මේක බලපාන්නේ නැද්ද කියන කාරණාව? ඊටවත්ම ගැඹුරු කාරණයක් බොහොම සරලව තමයි ඔබතුමා ඉදිරිපත් කරේ. ඒක බොහොම සතුටුයි. ඉතින් මෙතනදී සිල්වතාගේ ප්‍රාර්ථනා සඵල වෙනවා. ධර්මයේම තියෙන ඔබතුමා පාඨයෙන්ම විස්තර කළා. සාමුක්කාංශික දේශනා බුද්ධ වචනේ. ඉතින් ඇත්තෙන්ම සිල්වතාගේ ප්‍රාර්ථනා සමෘද්ධ වෙන්නේ කොහොමද කියන විද්‍යාත්මක පසුබිම අපි දැනගන්නට ඕනේ. අනිවාර්යයෙන්ම අපි හඳුනනවා. සිල්වතා කියලා කියන්නේ කාය සංවරය, වචී සංවරය කියන කාරණා දෙකෙන් යුක්ත කෙනා. කාය සංවරය කොහොමද ඇති වෙන්නේ? කාය දුස්චරිත වලින් ඈත් වීම හේතු කරගෙන.
ප්‍රාණඝාතය ආදී කාම මිත්‍යාචාරය, සුරාපානය, දුරාචාරය ආදී කාරණා තියෙනවනේ. එතකොට ඊයින් ඈත් වෙනකොට, කාම මිත්‍යාචාරයෙන් ඈත් වෙනකොට මෙලොවම ලැබෙන ආනිසංසයක් තමයි නිරෝගීකම එකක්. ඊළඟට සොරකමින් ඈත් වෙනකොට ඇති වෙන සතුටක් තමයි ආත්ම තෘප්තිය. සහ ධනය එයාට ඒ පිනේ අනුභවයෙන් ලැබෙන එක ඒක විපාකයක්. නමුත් ආත්ම තෘප්තිය ඇති වෙනවා. තමන්ගේ නිසක බව, ඒ කියන්නේ තමන් නිවැරදි බව, අනවජ්‍ය සැපය, අපිට නිවැරදි භවයේ සැපයක්, ආත්ම තෘප්තියක් ඇති වෙනවා. එතකොට සිල්වත් කෙනා කයින් දුසිරිත් වල යෙදෙන්නේ නැති කෙනා. ඊළඟ වචනයෙන් දුසිරිත් වල යෙදෙන්නේ නැති කෙනා. මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්ප්‍රප්පලාපාදී කියන මෙන්න මේ වැරදි වචී කර්ම වලින් වචනයෙන් අකුසල් කරන්නේ නැහැ. ඒ විතර වචනයෙන් පිරිසිදුයි. ඊළඟට ක්‍රියාවෙන් පිරිසිදුයි. මත් වතුර බොන්නේ නැහැ. දුරාචාරය, කාම මිත්‍යාචාරය දෙන්නේ ඒ කටයුතු නිසා. මේ මිනිස්සයා පිළිබඳව කීර්ති ഘോഷාව සමාජය තුල ඇති වෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා චරිතවත් කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක්, මෙයා සිල්වත් කෙනෙක්. මිනිස්සු අතර ඇති වෙනවා හොඳ කීර්තිරාවයක්. ඒ කීර්ති ഘോഷාව ඇති වීම නිසා මෙයාට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ආර්ථික වශයෙන් උදව් කරන්න කැමති. මෙයා හොඳ කෙනෙක් නේ, හොරෙක් නෙවෙයිනේ. පොරොන්දු කඩන කෙනෙක් නෙවෙයිනේ. මෙයා බොරුකාරයෙක් නෙවෙයිනේ. මෙයා සිල්වත් කෙනෙක්. ඒතකොට යාට ඕනතරම් ආයෝජනය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඕනතරම් උදව් කරන්න ආර්ථික වශයෙන් උනත් කැමති. ඊළඟට යාට විපතක් දුක් කරදරයක් පැමිණි අවස්ථාවේ ඕනම කෙනෙක් යාට වට වෙලා යාට උදව් උපකාර කරන. ඒ තුලම මම විශ්වාස කරනවා ධර්මයට අනුව යාට භෝග සම්පත්තිය ඒ තුල ඇති වෙනවා. ඊළඟට සුරාපාන ආදී වැරදි ක්‍රියාවන් වල යෙදෙන්නේ නැති නිසා තමන් උපයාසපයා ගන්න ධනය නිකරුණේ විනාශ වෙලා යන්නේ නැහැ. ඒතකොට ඒ ධනය ආරක්ෂා වෙනවා. ඒ නිසා යාට ඒ තුල ආර්ථික දියුණුවක් සැලසෙනවා. ඊළඟට එයා මානසික වශයෙන් නිරෝගී වෙනවා. මොකද කායිකව නිරෝගී නිසා. මොකද මත් වතුර, මත් කුඩු, මත් පෙති, මත්ද්‍රව්‍ය ආදී ජීවිතයට එකතු කරගන්න අයගේ මානසික ආකල්ප විකල්ප බොහොම විකෘති. ඒතකොට එයාලගේ මානසික මනෝභාවයන් බොහොම විකෘති. ඒ නිසා එයා මානසිකවත් රෝගී. නමුත් මේ අවස්ථාවේ නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. කායිකව නිරෝගී නිසා මානසිකව නිරෝගී. නේ මානසික නිරෝගීව හිතන කෙනාගේ ආකල්ප විකල්ප බොහොම පිරිසිදුයි. ඒ හේතු කරගෙන ප්‍රඥාව, නුවණ, බුද්ධිය වැඩි වෙන ඥානය, ගුණය, ධනය කියන මේ තුනම දියුණු වෙනවා සිල්වතාගේ. අන්න ඒ සිල්වතා තමයි, සීලවන්තයා තමයි මෙලෝ වශයෙන් ආර්ථික වශයෙන් බොහොම දියුණු කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ආර්ථිකය පවත්වනවා ධර්මානුකූලව. ආකාර කිහිපයකින් ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ඒ වගේම සිංහලෝවාද සූත්‍රයේ ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න සිල්වතාගේ ක්‍රමය පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. එහෙනම් එයා සිල්වත් වීම නිසා මෙලව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් එයා බොහොම පොහොසත් කෙනෙක් බවට පත් වෙනවා. වැදගත්, බුද්ධිමත්, ගුණවත්, සිල්වත් කෙනෙක්, ප්‍රභූ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ තුල මෙයාගේ වටපිටාව සැපවත් බවට පත් වෙනවා. ඒ වගේ මෙයාගේ හොඳ පැවැත්ම නිසා ඇති වෙන කුසල් වල විපාක වශයෙන් මෙලෝ එයාට පිනට, එයාගේ පුණ්‍ය ශක්තිය බලමහිමින් එයාට බොහෝ නොලැබෙන දේවල් ලැබෙනවා. ලැබුණ දේ ආරක්ෂා වෙනවා. අන්න අපිට නොපෙනෙන අදෘශ්‍යමාන වශයෙන් මේ පිනේ විපාකය ඒ පැත්තෙන් ඒවත් ලැබෙනවා. ඉතින් එතකොට මම හිතනවා මේ සිල්වතාගේ හොඳ සුද්ධ ප්‍රාර්ථනා හිතේ ඇති වෙනකොට ඒ විපාක සාන්දෘෂ්ටික වශයෙන්ම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා ධර්මයේ රකින, සීලයේ රකින ගුණවත් කෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන බව ඒ දේශනාව තුළ උන්වහන්සේ පෙන්නනවා. ඉතින් මම හිතනවා එහෙනම් ඇත්තටම සිල්වත් වීමේ ආනිසංස අමුතුවෙන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. තමා සිල්වත් වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් උපෝසතය කියලා කියන්නේ අපි ඒ සීලයක එක්ක අෂ්ටාංග සීලය, දහ සීලය වෙන්න පුළුවන්. ඒ තුල අපි ඇති කරගන්න පරමාර්ථයක් තියෙනවා. සිල්වත් වෙලා ඉතින් නොනැවතී සමාධිය වඩනෝ, භාවනා කරනෝ, ප්‍රඥාව ඇති කරගන්න. ඒ කියන්නේ අත්හැරීමට මේ කාම සම්පත් ආදී සියල්ල අත්හරින්න. ඒක තමයි පරමාර්ථය. ඉස්සෙල්ලා මං කිව්වේ සම්මුතිය. හැබැයි සම්මුතිය ප්‍රතික්ෂේප කරන්නත් බෑ, පරමාර්ථය ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මොකද නිවන් දකින්න බෑනේ බඩගින්නේ. ඈනුන්ගෙන අර භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෞකික සම්පත් වින්දනය කරමින් ඒවට ඇලෙන්නේ, උපාදාන කරන්නේ නැතුව තමයි මේ නිවන් මාර්ගය යන්නට ඕනේ. එතකොට උපෝසතය තුල අපිට පුළුවන් අර්ධ උපෝසතය කියන්නේ දවස් භාගයක්. උදේ සමාදන් වෙලා හවස පවරනම අර්ධ උපෝසතයක්. දැන් උදේ සමාදන් වෙලා ඊළඟ දවසේ උදේ වෙනකම් සම්පූර්ණ උපෝසතයක්. ওই තුල යා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව තමයි සම්පූර්ණ කරන්නේ. කියන්නේ ඒ කාලේ පුරාවටම ඇස කන නාසය දිවකය මන ආදී පිනවන්න ලාමක විදියට යන්නේ නැතුව භ්‍රමචර්යාවේ යෙදෙනවා. ඒ භ්‍රමචර්යාවේ යෙදෙන සම්පූර්ණ දවසට කියනවා උපෝසත දවසක් කියලා. අන්නේ උපෝසත දවස කොයිතරම්ම වටිනවද කියනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දවසට
රංකහවණු ලක්ෂයක් උපයනෝ යම් කෙනෙක්. ලක්ෂයක්. එතකොට මාසෙට කීයද රංකහවණු? ලක්ෂය. ලක්ෂ 30යි. ලක්ෂ 30ක් හෝ 31ක්. 30ක් කියමු. එතකොට අවුරුද්දට කීයද? ලක්ෂ 30 වැඩි කරන්න ඕනේ මාස 12ක්. ඒ විදිහට අවුරුදු 100ක් උපයනෝ රංකහවණු දවසට කීය බැගින්ද? ලක්ෂය බැගින්. කොච්චරද කියලා අපිට කියන්න පුළුවන්ද? රංකහවණු ලක්ෂය වැඩි කිරීම 12 අවුරුද්දයි. එතකොට ඒ අවුරුද්ද වැඩි කිරීම අවුරුදු 100. එතකොට ඒ රංකහවණු දවසට ලක්ෂ බැගින් අවුරුදු 100ක් උපයන මහ ධනෙ එක තැනකින් තියන්න කියනවා. යම් කෙනෙක් එක මොහොතක් උපෝසතය රකින්නවද? අන්නේ උපෝසතය රකින්න කෙනාට අර උපෝසතයෙන් ලැබෙන ආනිසංස අරවණු කන්දත් එක්ක බලනකොට පුංචි ගල් කැටයක් වගේ පුංචි දෙයක්ලු. අර මොහොතක් රකින්න උපෝසතයේ සීලේ ආනිසංස මහා මේරු පර්වතයේ වගේලු අර ගල් කැටේ වගේ පුංචි අර ආනිසංසත් එක්ක කොච්චර වැඩිද? එහෙනම් මොහොතක් සිල් රැකීමත් අප්‍රමාණයි අර රංකහවණු ලක්ෂය බැගින් අවුරුදු 100ක් තිස්සේ දවස ගානේ උපයන ධනියත් එක්ක බලන ඊට වැඩිය මහා විශාලයිලු. දැන් තේරුම් ගන්නට සසර ගමනේදී ඔබට අපමණ අනුසස් විශේෂයෙන්ම සිල් රැකීමේ ආනිසංස තමයි සසරේදී මහා භෝග සම්පත් ලැබෙන බොහොම ධනවත් වෙලාම උපදිනවා. ඒ වගේම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒ වගේම අංග විකල භාවයෙන් සදාටම අත මිදෙනවා. ආරෝහ පරිණාහ ලක්ෂණ ඇතුව ඒ කියන්නේ දේහ සම්පත්තිය බොහොම පිරිසිදුයි. දකින්නය වශීකృత භාවයට පත් වෙනවා. රූපේ දැක ගමන් පැහැදෙනවා. ඒ වගේම ආශ්චර්ය සම්පත්තියෙන් යුක්ත කාය ශරීර දේහ සම්පත්තියක් ලබනවා. ඒ වගේම එයාගේ ප්‍රියමනාප වචනේ ඇසීමෙන් බොහෝ දෙනා දමනය වෙනවා. ඉතින් මේ වගේ බොහෝම ආනිසංසදායක දෙයක් තමයි සීල් සමාදන් වීම. එම නිසා ඔබතුමා මතක් කළා වගේ මේ තුන් ලෝකේ ශ්‍රේෂ්ඨම දවසේ වෙසක් පුර 15ක් බොහෝ දවස තුන් ලෝකයේම අවබෝධ කරපු භාග්‍යවත් අරිහත් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව උප්පත්තිය, ඒ වගේම ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වීම, ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම තුන් ලෝකයට මහා මංගල්‍යයක් වෙච්ච උතුම් දවසේ ඔබ ගෙදර ඉන්න එපා. ඔබ ගිහින් පැයක් හරි සමාදන් වෙන්න. පැයක් දවසෙන් වෙන පැයක් හරි සමාදන් වෙන්න. ඒ තුල ඔබට ලොකු සැනසීමක් ලොකු ආනිසංසයක් ලබන්නට පුළුවන්. ඒ නිසා මම හිතනවා අපේ සිත නිවන මෙම ගුවන් විදුලියේ තුලින් අපි දෙන මේ දහම් පණිවිඩය ඔබේ හිතට අරගෙන ඔබ පැයක් හරි සමාදන් වෙන්න. ඔබට ලැබෙන ආනිසංසය අප්‍රමාණයි. ඒ නිසා ඔබට ඒ වීරිය ඇති වේවා කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම අපේ හාමුදුරනේ නිර්මලා යොමු කළ ප්‍රශ්නයට මමත් ප්‍රශ්නයක කොටස්කාරයෙක් වුණා. ඒ නිසා මමත් ඔබ වහන්සේට පෞද්ගලිකව ඔබ වහන්සේට පින් දෙනවා අපේ හාමුදුරනේ. මොකද මේ මමත් දැනගත යුතු කාරණයක් අද ඔබ වහන්සේගෙන් දැනගත්තා. ඉතින් මේ විදිහට ඔබට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම අපේ සිත නිවන වැඩපිළිවෙල මේ සම්මාජීව තුන්සිත පහදන සදහම් කතිකාවට යොමු කරන්න පුළුවන්. අපේ ස්වාමින් වහන්සේ සූදානම් වෙන්න මේ විදිහට ඊටාත්ම නිර්වුල්ව ඊටාත්ම පැහැදිලිව ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. අපේ ලිපිනය මෙයයි: සම්මා ආජීව තුන්සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ 5886 886 071 647 624 අපේ දුරකථන අංක. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපේ හාමුදුරනේ සිල් සමාදන් වෙනවා වගේම භාවනා කිරීමත් ඉතාමත්ම උතුම් පින්කමක්. ඒ නිසා මේ භාවනාව පිළිබඳව වර්තමාන සමාජයේදී වැඩි නඹුරුවක් තියෙනවා. බොහෝ දුරට මේ භාවනා වැඩසටහන් වලට බොහෝ සදහැවතුන් සහභාගී වෙනවා, සහ සම්බන්ධ වෙනවා. ස්වාමින් වහන්සේලාත් එයාට බොහොම කැමැත්තෙන් මේ භාවනාවට අවශ්‍ය කමටහන් ලබා දීලා මේ කටයුතු කරනවා. ඊටමත්ම සතුටට කාරණයක්. එදින අපේ හාමුදුරනේ ප්‍රශ්නයක් තියෙනවා. මේ භාවනා කමටහන් ලබා දීම සහ ලබා ගැනීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙල මොකක්ද කියලා දැනගන්න. ඊටමත්ම වටිනවා. මේ ශාසනයේ තියෙනවා පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා ආකාර තුනක්. ත්‍රිවිධ ශාසනය කියලා තමයි කියන්නේ. ත්‍රිවිධ ශාසනය. ත්‍රිවිධ ශාසනය කියන්නේ පර්යාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය. පර්යාප්තිය කියලා කියන්නේ මේ ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීම. ඒකත් පර්යාප්ති ශාසනයටමයි ගැනෙන්නේ. කියන්නේ ධර්මය, විනය පිළිබඳව ඉගෙන ගැනීම 84000ක් ධර්මස්කන්ධය. එතකොට පර්යාප්ති ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්තියට යොදනවා. ඒ කියන්නේ ඒ ඇසූ ධර්මය අනුව විනය අනුව තමන් හික්මෙනවා. ඔන්න ප්‍රතිපත්තිය. භාවනා වඩනවා කියන්නේ හික්මෙනවනේ.
හිත හික්මවනවා. එන ප්‍රතිපත්ති ශාසනය. ඒ ප්‍රතිපත්ති ශාසනය තුල භාවනාදී ගුණ තුල හික්මෙනකොට ප්‍රතිවේදය කරන එක අවබෝධ කරන මොනවද? සෝවාන් ආර්ය ඵලය, සකදාගාමී ආර්ය ඵලය, අනාගාමී ආර්ය ඵලය, අරිහත් මාර්ග ඵලයට පත් වෙලා සියලු දුක් නැති කරලා උතුම් උත්තරීතර පාරිශුද්ධ సంతානයක් ඇති කරගෙන සසරින් ඈතර වෙනවා. ඒතර ඔබතුමා ඒ අහු ප්‍රශ්නය අනුව බලනකොට ප්‍රතිපත්ති ශාසනය ගැනයි අහන්නේ. ඔව්. භාවනාව. ඇත්තෙන්ම මෙන්න මේ කාරණාවත් පොඩ්ඩක් කියන්නට ඕනේ. අද ලෝකයේ දිහා බලනකොට භාවනා ක්‍රමවේද බොහෝ ගණනාවක් පහළ වෙලා තියෙනවා. අපි රටෙත් නොයෙක් භාවනා වැඩමුළු වැඩසටහන් පන්ති තියෙනවා. ඉතින් ඔතනින් බලනකොට කවුරුත් අමනාප වෙන එකක් නෑ. මොකද විනයානුකූලවම මතක් කරන්නේ ගොඩ තියෙන්නේ රැල්ලට යන වැඩසටහන්. භාවනා රැලි, භාවනා වැඩමුළු එහෙම එකක් නෑ. භාවනාව කියන්නේ හිත නිවන සංසුන් ගමනක්. ඉතින් ඇත්ත වශයෙන්ම එවැනි සමහර අවස්ථාවල සති 2 සති 4 මාසය වාගේ ඒ කර්මස්ථාන ලබාගෙන මගේ ළඟටම ඇවිල්ලා තියෙනවා සකදාගාමි වුණා කියලා සහතික අරගෙන. අනාගාමි වුණා කියලා පස්සේ ආයි සෝවාන් වුණා කියලා තාපු අය ඉන්නවා. ඒ කියන්නේ අනාගාමිලා පස්සේ ආයි සෝවාන් වුණා. ආයි රිපීට් එකක්. ඉතින් එහෙම එන අය තියෙනවා. ඊළඟට එක පන්තියක සකදාගාමිකව අනිත් පන්තියක අනාගාමි කියලා යා. ඉතින් එවැනි ටියුෂන් ක්ලාසස් තියෙනවා, මෙඩිටේෂන් ක්ලාසස්. ඉතින් ඒවා වැඩිපුර මේ කොළඹට අගනුවරට ආසන්නයේ සහ තමයි තියෙන්නේ. ඉතින් හැබැයි අපේ මිනිස්සුන්ගේ ඔබතුමා මේ ක්‍රමවේදයනේ භාවනා දෙන සහ භාවනා ගන්න. එතකොට අනිල් මහත්තයා මේ අපිත් ආරණ්‍ය භාවනා කරන පිරිස ඉන්නවා, එන යන අය ඉන්නවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ප්‍රායෝගිකව අපි දකින්නට ඕනේ මේ මිනිස්සුන්ගේ තියෙන ගොඩක් කට්ටිය යනවා නම් යන තැනකට අන්න එතන තමයි හරි. උඟක් දෙනෙක් යනවා නම් එතන තමයි හරි. දැන් මම අහන ප්‍රශ්නයක් ඔබතුමාගෙන්, මිනිස්සු වැඩිපුර එකතු වෙන්නේ හොඳ වැඩටද නරක වැඩටද? සාමාන්‍ය අනිවාර්යෙන් නරක වැඩනේ අපි අමුතුරේ. නරක වැඩට. ඉතින් ආශාවට තමයි වැඩිපුර එකතු වෙන්නේ. ඉතින් සමහර තැන්වල අපිට කියන අනේ හාමුදුරුවනේ මට කියලා දෙන හාමුදුරුවනේ අර පන්සලේ අර ස්ථානේ පුදුම සෙනඟක්නේ භාවනාවට එන්නේ. හාමුදුරුවෝ දෙන්නේ පුදුම භාවනාවන්නේ හාමුදුරුවනේ. ඉතින් මං අහන මොකද්ද ඔය දෙන භාවනාව? එතකොට දන්නේ පුදුම භාවනාවක් දෙන්න. හැබැයි දෙන භාවනාව මොකද්ද කියලා කියන්න බෑ. දන්නේ නැහැ. ඉතින් එක දෙනෙක් කෙනෙක් ආව එයත් හොඳටම මාර්ගඵල වෙච්ච කෙනෙක්. සාතිකේ අරන් දාලා සාතිකේ නෑ යාට. ඉතින් වඩකිව එයා කිව්වා මං ඉවරයි කිව්වා. ඒක මං ඉවරයි හාමුදුරුවෝ ඔක්කොම හරි කිව්වා. ඉතින් මම බැලුවා මොකද්ද මේ කියන්නේ? මොනවා හරි ඔළුවේ අමාරුවක් අද්දන්නේ නෑ. එයා ඉවරයි කිව්වා. මේ කියන්නේ මොකද? එයා කෙලෙස් ඉවර කරලා තියෙන ඔක්කොම. මං හරි කිව්වා. ඔතන මරියත් භාවයට පත් වෙලා. ඔව් රහත් වෙලා. ඒක නොකිය කියනවා. ඉතින් මං ඕක බොහොම හොඳයි. ඉවරයි වෙච්ච එක ලොකු දෙයක් ඒක. මෙතනින් ඉවරයි කිව්වා. මං ඉතින් මොකද්ද ඉවර කරපු ක්‍රමේ? අපි ස්වාමීන් වහන්සේ දුන්නා. උන්වහන්සේත් ඉවරයි. ඒ කියන්නේ උන්වහන්සේත් ඉවර වෙලා. ඒ වචනේම උන්වහන්සේත් ඉවරයි. ඉතින් මොකද්ද දුන්නේ? මොකුත් හිතන්න එපා ගෝල භාවනාව ඒක. ඉතින් පුදුම භාවනාවන්නේ. ඇත්ත ඒ පුදුම භාවනාවක්. ඒගොල්ලන් කියන පුදුම භාවනාවක්. ඇයි මොකුත් හිතන්න එපා. ඔහෙ ඉන්නලු පිළිමයක් වගේ එච්චරයි. එහෙම මේ ලෝකෙ මිනිහුට ඉන්න පුළුවන් ද හිතන්නේ නැතුව එක්කම පණ යන්න ඕනේ. ඒ කියන්නේ මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් නිරෝධ සමාපත්තිය සමවැදිලා මං එදා මතක් කළා වගේ හිත නිරුද්ධ කරලා ඉන්න ඕනේ. ඔව්. මේ අමුම මේ මිනිසුන්ට පුළුවන් ද මොනවන් හිතන්නේ නැතුව ඉන්න. ඉතින් මං ඔයාට හිතුන්නේ නැද්ද? නෑ හිතනවා ඉවරයක් නෑලු හිතනේවා. නමුත් ඒ හාමුදුරු දෙන්නේ මොකුත් හිතන්න එපා. එහෙම හින්දියට පස්සේ රහත් වෙනවා. ඉතින් ඒ වගේ ඒවත් මහත්ය තියෙනවා. ඉතින් දැන් පහුගිය කාලේ මම ඔබතුමාට කියනවා දැන් අපේ ආරණ්‍ය සේනාසනවල බොහොම මධ්‍යස්තව තමයි අපේ වැඩපිළිවෙල යන්නේ බණ භාවනා වුණත් හැමදේම. නමුත් අපේ මිනිස්සුන්ට අර ශනික ආහාර වගේ ශනික මාර්ගඵල තමයි ඕනි. අවශ්‍ය වෙලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් හාමුදුරු කෙනෙක් හරි ගී කෙනෙක් හරි කියනවා නම් මේ සංසාරේ දුකයි මේක වැඩක් නෑ මේ වතාරින්න මේ ඕන්නේ කියලා ওই චුට්ට කිව්ව කිව්ව ගමන් හිතන්නේ අර මිනිස්සු රහත් වෙලා කියලා. ඒක හරි කියපු ගුරුවරයා හරි එහෙම හිතන්න නරකයි.
දැන් අපේ ස්ථානවලට ආවම අපි මේ මිනිස්සුන්ට සුතමේ ඥානය කියන්නේ ධර්ම දැනුම ඉස්සලා ලබා දෙනවා. ඊළඟට මේ මිනිස්සුත් එක්ක අපි කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒ කතා කරන සමහරකට hina යන්න පුළුවන්. අපි දැන් මේ වගේ දැන් මං ඉවරයි හාමුදුරුවෝ කියන කතා කරා අපිට hina යනෝනේ. ඉතින් එතකොට එහෙම ඒ කතා කරන මේ hina වෙන්න ආසාවකට නෙවෙයි. ඉතින් ඒ අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන හාස්‍ය අපි බල කරනවා. ඉතින් එතකොට ඥානවන්තය මේ ටික අරගෙන ඒ කටයුතු කරනවා. නමුත් මේ පෞගිය දවස්වල මේ එක තැනක් තියෙනවා කියලා එහෙට කොහොම ඇදෙනවා අපේ ආරණ්‍ය භාවනා කරනටත් අඬ ගන්නවලු කතා කර මේ උතුර නෙවෙයි තැන නියම තැනක් තියෙනවා බං වරින් යන්න එතන නම් ඒ හාමුදුරුවෝ දැන් සකදාගාමි අර හාමුදුරුවෝ රහත් වෙලා ඉන්නේ කියලා. ඉතින් අර මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා අර කවුරු හරි මොනවා හරි කිව්වොත් පිරිසක් වැඩිපුර එකතු වෙලා හිටියොත් එතෙන්ට ගොනු වෙන ගතියක්. ඉතින් ඒක මිනිස් ස්වභාවයක්. නමුත් භාවනාව කියන්නේ එහෙම ගන්න නෙවෙයි අනිල් මහත්තයා. පැහැදිලිවම බොහොම සංසුන්ව තමන්ගේ හිත හඳුනා ගන්න වැඩපිළිවෙලක්. එතනදී විශේෂයෙන්ම අපි බලන්නට ඕනේ භාවනා දෙන භික්ෂුන් වහන්සේ ඕ ගිහි පුද්ගලයා පිළිබඳව එයාගේ සිල්වත්කම් පළවෙනි එක. එයා ඉන්න ස්ථානයේ සහ එයාගේ පරිසරය. ඊළඟට එයා අනුගමනය කරන වැඩපිළිවෙල. එයාගේ අවතුම් පැවතුම් සහ එයාගේ ධර්මඥානය, එයාගේ භාවිතාව ඔය ටික අපි බලන්නට ඕනේ. දැන් නිතරම ව්‍යාපාර කරන ආවාව හතත්වයට පත් වෙච්ච මිනිස්සෙක් භාවනා දුන්න පෞගේ කාලේ. එයා අපි ළඟ භාගයට බුදු කියලා. කියන්නේ එයා බුදු වීමට අවශ්‍ය භාගයක් හදලා තියෙනවා කිව්වා සම්පූර්ණ කරලා. දැන් මිනිස්සු ගියා වැල නොකඩී ගියා. කවුරුත් දන්නවා. ඉතින් දවසක් කොහමරි මේ මිනිස්සු සරම උස්සගෙන ගිහින් තියෙනවා ගමනක්. ඔය ගියත් දන්නේ. ඉතින් මිනිස්සු අප හැදුනා බුදුහාමුදුරු සරංග උස්සන්නේ නෙවෙයි. ඉතින් මම භාගයට බුදුනේ කිව්වලු. ඉතින් ඒත් පැහැදිලා. අවු භාගයට බුදුනේ. දැන් අර පැහැදීම ඉවරනේ භාගයට බුදුනේ කමන්නේ සරම උස්සගෙන භාගයට උස්සන් ගියාට කියලා. භාගයට බුදු. ඒ වගේ අපේ මිනිස්සුන්ගේ තියෙනවා අර සෙවීම බැලීම නැහැ. ඉතින් විශේෂයෙන්ම භාවනා වඩලා තියෙන, භාවනා වඩන, විවේකීව වැඩ ඉන්න, ධර්මයේ ප්‍රගුණ කරන ඒ මාර්ගයේ හික්මෙන සිල්වත් ගුණවත් ගිහි උතුමෙක් හෝ පැවිදි උතුමෙක් අපි ආශ්‍රයයට යන්නට ඕනි ඉස්සෙල්ලාම භාවනාව සම්පූර්ණ කරන්න. අනිත් එක භාවනා දෙන කර්මස්ථානාචාර්යන් වහන්සේ ආචාර්යතුමා දැනගන්නට ඕනි අඩුම තරමේ සම 40 කර්මස්ථාන පිළිබඳවවත් සමතේ පැත්ත සම්පූර්ණ කරලා විදර්ශනා පැත්ත ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව හොඳ වැටහීමක් ප්‍රගුණ භාවයක් සුතමේ වශයෙන් දැනීම වශයෙන් ඇති කරගෙන භාවිතා වශයෙන් යම් මට්ටමකට ප්‍රගුණ කරගෙන කටයුතු කරනවා නම් අර එන පුද්ගලයාගේ හිත් දකින්න නුවණ නැති වුණත් චරිත හය අනුව හරි බලලා සද්ධා චරිතයක්ද බුද්ධි චරිතයක්ද විතක චරිතයක්ද රාග චරිතයක්ද මෝහ චරිතයක්ද දේශ චරිතයක්ද කියලා බලලා ඒ අනුව හරි කමටහන දෙන්න. ඉතින් එහෙම කරනකොට ඒ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ අර භාවනා කර්මස්ථානේ ලබා ගන්න යෝගියා දියුණු භාවයට පත් වෙනවා. එහෙම නැතුව අදාදම නිවන් දකින්න මේ සංසාරි දුකයි පින්වත්නි කියලා ඔය ටික මිමුණුවට ඇති වැඩක් නෑ. හරියට කමටහන දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ගොඩාක් අද මහත්තයා ඔබතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. බොහොම මුලාවට පත් වෙලා තියෙනවා මේ සංසාරි දුකයි අදාදම යන්න. මේක බෑ. මේක බැරි නම් හැබැයි කියන කෙනා කරන්නේත් නෑ. අහන කෙනා කරන්නේත් නෑ. ඔය ටික දවසට ඔය රඟපෑම කරනවා. ඊට පස්සේ හාමුදුරු දෙන හාමුදුරුවොත් පිරිනනවා. පිරින වැඩ කටයුතු වල යෙදෙනවා. අර ගන්න කට්ටියත් බොහෝ වෙලාවට මුලා වෙලා තියෙන. ඉතින් නිසා ඔබ හොඳට තේරුම් ගන්න අපේ රටේ ඉන්නවා ඊටාම සිල්වත් ගුණවත් නැනවත් බෝසත් කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා. ඒ මහෝත්තමයන් වහන්සේලා ළඟට යන්න ඕන තරම් ඒ උත්තමයෝ වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේලා වැඩ ඉන්නේ මේ ව්‍යාපාර ස්ථානවල නෙවෙයි. ජනයා මැද නෙවෙයි. ජනප්‍රිය ඔය භාවනා රැලි වැඩමුළු වල නෙවෙයි. විවේක තැන්වල, කැලෑවල, අරණ්‍යවල, ගුහාවල පන්සල්වලත් ඉන්න එවැනි උතුමෝ. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්නට ඕනි ඒ උතුමන් අපි හඳුන ගන්නට ඕනි. දැන් බලන්න අතිගරු පූජනීය රේරුකාණේ චන්දවිල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මොනතරම් භාවනා ඥාන තිබුණු උන්වහන්සේ මොනතරම් ධර්ම ඥාන තිබිච්ච උත්තමයන් වහන්සේ නමද. අතිගරු පූජනීය කඩවැද්දී ශ්‍රී ජිනවංශාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. දැන් වර්තමානයේ නම් අතිගරු පූජනීය නායුනි අරියධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා. ඒ වගේ උත්තමයෝ ඉන්නවා. තවත් ඉන්න ඕන තරම් එවැනි උතුමන් වහන්සේලා. මම 14ක් මතක් කරේ. ඒ නිසා අපි එවැනි උතුමන් ළඟට යනවා විනා අපේ වටිනා කියන කාලයේ මුලාවෙන් යුක්තව මේ භාවනා වැඩුව කියලා මේ බොරුවට සහතික අරන් හිතරවටගෙන එන භාවනා වැඩපිළිවෙලක් නම් මම හිතන්නේ නෑ ඔබට මෙලොවත් සුගතියක් හම්බ වෙයි කියලා. ඒ නිසා සමහර කෙනෙක් කියලා තිබුණා සද්දාලෝක හාමුදුරුවෝ සෝවාන් වෙලා. ඒ කියපු කෙනා සකදාගාමී වෙලා. ඒවට වැඩි ඉස්සරහා. ඉතින් කොහොමද දැනගත්තේවම අංජනෙමින් කිව්වලු.
ඉතින් අංජනෙමින් කියන්න පුළුවන්ද මම සෝවන් වුණා කියලා. මම කියනවා මම නම් එහෙම දෙයක් ඊනෙන්වත් වෙලා නෑ, මගේ බලාපොරොත්තුවක් නෑ මේ ජීවිතේ සෝවන් වෙන්න. ඒ නිසා ඒ වගේ අර තව කෙනෙක්ගේ තත්ත්වයක් කියලා තමන් ඊට වැඩිය ඉහළයි කියලා පෙන්නලා ඊට පස්සේ අනේ බලන්නකෝ මේ හාමුදුරුව මේ පාසක මහත්තයා මෙච්චර දැනගෙන ඉන්නේ කියලා පැහැදෙන්නේ වෙන මොනකොටන්නේ අර දැන් ඇත්තටම තියනවාද මේ මාර්ගඵල මංකොල්ලයක්. මාර්ගඵල ව්‍යාපාරයක් තියෙන. මාර්ගඵල කියා නොකියා ගෑවිලා යන්න කිව්ව ගමන් මිනිස්සු දුවගෙන යනවා. අනේ මේ රහත් වෙලා මේ සකදාගාමී මේ අනාගාමී. එතකොට අපිට තීරණය මොකද්ද නිවන් මාර්ගද එහෙම නැත්නම් මේ සංසාරේ ගමනද මේ යන්නේ කියන එක. ඒ නිසා ඊටාත්ම කරුණාවෙන් මතක් කරන්නේ මේ ශාසනය වනාහි නිවන් මාර්ගක්ම පමණයි. උපයන ධනෙ උපයන මාර්ගයක් නොවේ. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්. විරාමයෙන් පසු අපි යළිත් සිත FM සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව ආරම්භ කරනවා. හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විශුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ විචිත්‍ර භානක පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන් වහන්සේ අදත් මේ සදහම් කතිකාව සඳහා වැඩම කොට සිටින්නේ. අපිට ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. තවත් හිතවතුන් කීප දෙනෙක් ගිරිතලින් මීනා තරංගනී අපිට යොමු කළ ප්‍රශ්නයක් අපේ හඳුරුනේ මේ හවසට බුදුන් වැඳලා මම මහත්තයාට දන ගහලා වැඳලා ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකිනතුරු මේ සංසාරේ නකුල මාතා නකුල පිතා වෙන්න ලැබේවා කියලා. අපේ හඳුනේ දැන් අද වර්තමාන සමාජය තුළ බොහොම දුර්ලභ අවස්ථාවක් මේ විදිහට මේ බුදුන් වැඳලා බිරිඳ විසින් ස්වාමි පුරුෂයාට දන ගහලා වඳිනවා කියන එක. ඉතින් නමුත් මහත්තයා පින් දෙන්නේ කාන්තාවක් වෙලා දුක් විඳ ඇති මතු පිරිමි ආත්මයක් ලැබලා ඉපදෙන්න කියලා තමයි මහත්තයා ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වේ. ඉතින් අහනවා මේන් වඩා සාධාරණීය වූ ප්‍රාර්ථනාව කුමක්ද කියලා ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. ඉතාමත්ම වැදගත් කාරණයක්. ඉතින් ඒ යුවල විශේෂයෙන්ම ධර්මකාමී දෙපළක් බවයි පේන්නේ. අපි ඇත්තටම සන්තෝෂ වෙන්නේ වගේ බෝසත් ගුණ තියෙන ස්වාමි භාර්යාවන් පිළිබඳව අහන්න ලැබීම. ඉතින් ඇත්තටම නිවන් දකින අතුරුම අපි බලාපොරොත්තුම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්න. ඉතින් ඒ බිරිඳගේ බලාපොරොත්තු වේ ස්වාමියා සමග සසර ගමනේදී ඒ විදිහට යන්න කියන අදහසයි එතන පෙවුනේ. නමුත් ස්වාමියා ඊට එහා ගියපු මානසිකත්වයකින් තමයි බුද්ධිමත්ව ඊටත් වැඩිය ධර්ම මානසිකාරයකින් තමයි මතක් කරන්නේ. ඒ කියන්නේ කාම අරමුණක් නෙවෙයි. එතුමා කියන්නේ දැන් ස්ත්‍රියක් වෙලා දුක් විඳ ඇති. ඒ නිසා පුරුෂාත්ම භාවයක් ලබන්න. එතකොට ඊට වැඩිය වටින එක තමයි ශ්‍රේෂ්ඨම දේ. මොකද පුරුෂාත්ම භාවයක් ලබන්න හේතුවක් තමයි බඹසර ආරක්ෂා කිරීමේ විපාකය. එනේ බඹසර රැක්කම තමයි සිල් රැකීමේ ආනිසංසය තමයි පුරුෂාත්ම භාවයක් ලබන්නේ. ඒ නිසා ඇත්තම එතුමා කියන කාරණේ ඉතින් නිවැරදි. ඒ නිසා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරමින් ස්වාමංගේ ස්වාමි පුරුෂයාට වැඳුම් පිඳුම් කිරීම සහ පුරුෂයන් ඒ කියන්නේ පුරුෂාත්ම ලාභී පිරිසට ගෞරව කිරීම. තිරිසංගත සතෙක් වුණත් පුරුෂයෙක් නම් එයාට ගරු කරන්නට ඕනි. ඒ කියන්නේ වඳින්න පුදන කියන එක නෙවෙයි. ඒ ගරු සම්මාන දක්වන්න කියනවා. එතකොට මේ පුරුෂාත්ම භාවයක් ලැබීම තමයි ශ්‍රේෂ්ඨම වෙන්නේ කාන්තාවක් වෙනවට වැඩිය. ඒ කියන්නේ මේ කාන්තාව පහත් කරනවා කියන එක නෙවෙයි. කාන්තාවට ප්‍රධාන දුක් පහක් තියෙනවා. ඒ දුක් පහ විනේ විස්තර කරලා තියෙන ඉතින් පුරුෂයාට නැති. ඒ නිසා ඒ කාරණා ඔස්සේ එකක් මම මතක් කරන්නම්. දරුවෙකු බිහි කිරීමේ දුක මේ ලෝකේ ලොකුම එකක් පුරුෂයෙකුට නැති. ඒ වගේ දුක් ගොඩක් ඔතන තියෙනවා. ඊළඟට කවදා හරි තමන්ගේ මව්පියන් අතහැරලා පිටට යන්න වෙන දුක. ඔයගේ දුක් පහක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පුරුෂාත්මයක් ලබන එක අර දුක් වලින් මිදලා බොහොම සැපවත් වෙනවා. හැබැයි සමහර අවස්ථා තියෙනවා පුරුෂයා පිරිහිලා ස්ත්‍රිය ඊට වැඩිය දියුණු ස්වභාවවල ඉන්නවා. නමුත් මෙතනදී උපත්තියම පුරුෂාත්මයක් ලැබීම බොහොම වාසනාවන්තයි පින්වන්තයි. ඒ නිසා ඒ ස්වාමියා කියන කාරණේ බොහොම හොඳයි. නමුත් ඉතින් එතුමියගේ බලාපොරොත්තු
බලාපොරොත්තුව සාපේක්ෂව අපිට කියන්න බෑ කෙසේ වෙතත් අපි නිවන් දකින්න නම් බලාපොරොත්තු වෙන්නේ අපට ඕනි මේ ස්ත්‍රී පුරුෂයන් වශයෙන් යන එකට වැඩිය ඇත්තම පුරුෂාත්මයක් ලැබුවොත් එයාට ශාසනය පැවිදි වෙලා බොහොම පහසුවෙන් ගුණ පුරා ගැනීමේ භාගය තියෙනවනේ ස්ත්‍රියකට වැඩිය පහසුවෙන්. ඒ නිසා ඒ අදහස හොඳයි කියන එකත් මම අනුමත කරන අතර නමුත් තම තමාගේ පැතුම් පරිදි ඒ කාරණාවල් බොහොම නුවණින් කටයුතු කරන්න කියලා අපි තා මෛත්‍රියෙන් ආරාධනා කරන අතර ඔබ දෙපළගේ ඒ අදහසට අපි ඉතාමත්ම ගරු කරනවා සහ අපි සතුටු වෙනවා එවැනි උදාර අදහස් තියෙන ස්වාමි භාර්යාවන් ගැන අහන්න ලැබීම ගැන. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව බුදුබව ලබන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරු අප මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව ඇතුළු පාරමිතා 10ක් සම්පූර්ණ කර අපේ හාමුදුරනේ. මේ පාරමිතා 10න් මුලින්ම කියවෙන්නේ දාන පාරමිතාව. මේ දාන පාරමිතාවේදීත් උපභෝග පරිභෝග වස්තුන් දන් දුන්නා. විශේෂයෙන්ම ඇස් ඉස් මස්ලේ අපේ බෝසතාණන් වහන්සේ දන් දුන්නා. ඉතින් මේ බෝසතාණන් වහන්සේ තමන්ගේ ඇස් දන් දුන්න ආකාරය පිළිබඳව සඳහන් වෙන්නේ අහස් ගැබ තරු පරදවා නේත්‍රදානයෙන්ද ආදි වශයෙන්. ඉතින් මේ ඇස්තන්දීම බෝසතාණන් වහන්සේට විතරක් නෙවෙයි මේ ප්‍රත්‍යක්ෂන අපිටත් කරන්න පුළුවන් උදාරතර පින්කමක් අපේ හාමුදුරනේ. ඉතින් මොකද මේ අපි අක්ෂදාන සංගමයට සම්බන්ධ වුණාන් පස්සේ අපේ මරණයෙන් පස්සේ පැය 4ක් ඇතුළත අපේ ඇස් දෙක ගලවාගෙන තවත් ඇස් නොපෙනෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක උතුම් දානයක්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මගේ මිත්‍රයෙකුත් මේ ප්‍රශ්නේ ඇහුවා අපේ හඳුරන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ අද දවසේ සාකච්ඡාවේදී ඔබ වහන්සේට ඉස්මතු කරන්නේ. දැන් එතකොට දැන් මේ කෙනෙක් මිය ගියන් පස්සේනේ මේ විදිහට ඇස් දෙක දන් දෙන්නේ. එතකොට මේ කෙනා මිය ගියත් මෙයාගේ ආත්මයක් නැහැ නේද? එතකොට මේ ඇස් දෙක දන් දුන්නම එයාට පින ලැබෙනවද කියන කාරණාව. ඉතාම වැදගත් අපේ නිපුණ පුතා තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතාම වටින ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ ඔබතුමා බොහොම වැදගත් විදියට ප්‍රශ්නේ ඇහුවා. තවත් ගොඩක් කරුණු එකතු කරලා විශේෂයෙන්ම දැන් ඇස් දන් දීම ඇස් පිළිබඳව වගේම ශරීර පටක ආදී මේවා දන් දීම සම්බන්ධයෙන් අපට අදහසක් එන්නේ ජීවත් වෙන්නකොට. ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ආයතන දන් දීමේ චේතනාව. ඒක උපපාරමිතා ගණයට වැටෙන්නේ. උපපාරමිතා. එතකොට පසේ බුදු බව ප්‍රාර්ථනා කරන උතුම් ඔය උපපාරමිතාව එහෙම තමයි දිනු කරන්නේ. පාරමී උපපාරමී. ලෞතර බුදු බව පතන උතුම් පරමත්ත පාරමිත ජීවිතේ පවා දන් දෙනවා. එතකොට දැන් ඔබතුමාලා අහන ප්‍රශ්නේ තමයි ජීවත් සිටියේදී ඇති කරගන්න අදහස මලයෙන් පස්සේ මේ හිතක් නැහැ කය තියෙනවා කයත් පොළොවට පස් වෙනවා. එතකොට මේකේ තියෙන විද්‍යාත්මක පසුබිම කොහොමද මේ පින් ලැබෙන්නේ කියන කාරණේ. ඇත්තෙන්ම ජීවත් වෙනකොට මේක දන් දෙනකොට දෙන්නේ මොකෙන්ද හිතෙන්. හිතෙන් දෙනවා. ඒකට කියනවා මනෝමය දානය කියලා. මොකද්ද කියන්නේ? මනෝමය දාන. මනසින් දෙනවා. දැන් දීලා ඉවරයි. සටහන් කරලා ඔක්කොම කරලා අක්ෂිදාන සංගමයට හෝ ඒකට ලියලා ඉවරයි. එයාගේ හිතේ තියෙනවා දැන් මං ඇහැ දන් දුන්නා. දැන් මං හිතෙන් දීලා ඉවරයි. ඒතර කුසල් සිත් ඔක්කොම එයාගේ හිතේ වැඩිලා ඉවරයි. මොකද මලයෙන් පස්සේ හිත නැහැනේ. ඔව්. ඒතර කුසල් සිත් ටික මැරෙන්න ඉස්සරලා උපදෝගන ඉවරයි. ඊට පස්සේ එයා මලයෙන් පස්සේ එයාගේ ඇහැ ගලවලා බෞද්ධකයෙන් අර ගන්නවා. ඒ සියල්ල එයා මැරෙන්න කලින් හිතෙන් දැකලා අවසන්. එතකොට ඒ හිත තුල ඒ සියලුම කුසල් සිත් පහළ වෙලා ඉවරයි. එතකොට ඒක ඒ තුල ඇතිවෙච්ච කුසල් චිත්ත වීති පරම්පරාවේ ප්‍රමාණය අනුව එයාට ලැබෙන කුසලයේ අඩු වැඩි වීම. එහෙනම් එයා මලයෙන් පස්සේ ඒ ඇස්ස කවුරු හරි දන් දෙන්න එපා කිව්වත් දරුවෙක් දෙන්න එපා කිව්වත් පින නැති වෙන්නේ නෑ. මොකද එයා හිතෙන් කරගෙන ඉවර නිසා. එයා අනිවාර්යයෙන්ම ලියවිල්ලකින්ම ලියලා ඉවරයි. ඒ කියන්නේ මේ ඇහැ දෙන්න. මේ වහුගඩුව දෙන්න. මේ අක්මාවේ කොටස දෙන්න කියලා ලියලමනේ දීලා තියෙන්නේ. එයා දන්න ස්ථිරවම දැන් මම දීලා ඉවරයි කියලා. ඒ කියන්නේ අපේ හැමදෙරේ දැන් යම් කිසි විදියකින් ඒ පුද්ගලයා ඇහැ දන් දෙනවා කියලා තීරණය කරපු කෙනාගේ මේ මරණාසන්න මොහොතේදී යම් කිසි විදියකින් ඇස දුර්වල වෙලා විනාශ වෙලා යන තත්ත්වයක් වෙනවා. ඒත් ඒ පින එහෙම තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද ඒක ඒ වෙලාවේ එහෙම සිද්ධ වුණත් එයා කලින් හිතෙන් දීලා අවසන් වෙලා ඉවරයි. හැබැයි එයා හිත අඩු කරගත්තොතින් අනේ මගේ ඇහැ දෙන්න බැරි වෙයිද නැහැ. ඒතර කුසලයේ කුසල ශක්තිය යම් කිසි කම්පනයක් දුර්වලතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ දුන්න නම් යම් මොහොතක දුන්නාම කියලා හිත හදාගන්න එක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට එහි ආනිසංස වශයෙන් ධර්මයේ පෙන්නනවා මණික් විමානයක තියෙන මණික් කැට වාගේ පස්පෑ දිස්න නේත්‍ර යුග්මයක් ලබනවා. දැන් බෝධිසත්වයන් වහන්සේගේ බලන්න අර ඔබතුමා මතක් කරා වගේ අහස් ගැබේ තියෙන තරුකඩ පරදවා ඇස් දන් දීලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක නේත්‍ර යුග්මය වසුපැටියේ ඇස් දෙක වගේ
පුදුමාකාර ලස්සනයි, දකින්න ප්‍රියයි, වශී වෙනවනේ. ඒ වගේ අපේ ඇස් දෙක අර මැණික් කැට වගේ බැබලෙන දිලිසෙන බොහොම නිරෝගී ඇස් දෙකක් ලබන්නේක් වෙනවා. ඒ ඇස් දීම ආලෝකය දුන්නා වගේ ආලෝකය දුන්න වෙනවා. ජීවත් වෙන ආලෝකය දුන්න වෙනවා. එතකොට කවදාවත් ඇහි පොලක් ඇහි අක්ෂි ආබාධයක් කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ වගේම බොහොම ප්‍රඥාව ඇතුව සසර උපදින්න ලැබෙනවා. දිවස් නුවණ ලබන්නේක් වෙනවා. ස්මරණ ශක්තිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. මතක ශක්තිය බලවත් කෙනෙක් බවට පත් වෙනවා. සසර ගමනේදී එයාට නිවන් ඇස ලබන්නට ඒ උදව්වක් උපකාරයක් පවතිනවා. ඒ නිසා මේ පොළොවට පස් වෙලා යන මේ ඇස් දෙක, මේ ශරීර ධාතුවේ තියෙන මේ කොටස් අපි මිය ගියත් අපේ විඥානයේ බැහැර වෙලා අපි පොළොවට පස් වුණත් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ගේ ජීවයට එකතු කරන්න ශක්තියක් දෙන්න ඔබේ පොළොවට පස් වෙන ඇහැ දීලා පොළොවට පස් නොවන පුණ්‍ය ශක්තියක් ඔබට ඇති කරගන්න හිත එනවනම් කොච්චර වටිනවද? තව කෙනෙක් මේ ලෝකේ දිහා බලනව නේද? තව කෙනෙක් ජීවත් වෙනව නේද මේ අපේ වකුගඩුව අරගෙන කියලා? ඒ පුණ්‍ය බල මහිමේ ඔබට ජාති සංසාරේ පරම නිරෝගී වෙනවා. කවදාවත් රෝග බාධා වලට ඔබ ගොදුරු වෙන්නේ නෑ. ඔබ අසනීපයකට අහම්බෙන් පත් වුණත් වහා ඔබට බොහෝ දෙනාගේ උපකාරය ලැබෙනවා. ඒ නිසා ජීවිතෙන් ජීවිතයක් දෙන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. එහෙම දෙන්න තමන්ගේ ශරීර කොටස් දෙන්න හිතක් ඇති වෙන්නේ බෝසත් ගුණ තියෙන හිතකට පමණයි. මොකද පොළොවට පස් වෙලා ගියා දෙන්නේ නැහැ සමහර දෙනා. ඒ නිසා අපි ජීවත්ව සිටීදී අපට ඇස් ගලවලා දෙන්න තරම් අපි හිත දියුණු නැහැ. වකුගඩු දෙන්න ගලවලා දෙන්න තරම් දියුණු නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ එහෙම දෙනා ඉන්නවා. වකුගඩු දෙනා ඉන්නවා. නමුත් අපිට මිය ගියන් පස්සේ හරි අනේ මේ අපේ ශරීර කොටස් අරගෙන මේ ලෝකේ යම් කෙනෙක් ජීවත් වේවා කියලා හිතනවා නම් ඔබ මෙලවට දායාද කරපු මව්පියන්ට පවා ඒ අප්‍රමාණ කුසලය ලැබෙනවා. ඔබට සසරදී අනිවාර්යෙන් ලැබෙනවා. ඒ නිසා අපේ නිපුණ පුතා ආපු ඒ ඊටම වටින ප්‍රශ්නේ ඔබතුමා බොහොම ලස්සනට සකස් කරලා සංක්ෂිප්ත කළා. මම එතුමටත් ඔබටත් මේ ප්‍රශ්නේ උත්තරයට අහුම්කන් දීලා අපිත් ඇස් දන් දෙන්න ඕන කියලා මනෝමය චේතනාවක් ඇති වුණා නම් ඒ හැම දිනාටත් ඇත්තෙන්ම ඇස් දන් දෙන්න ඔබට ඔබේ ජීවිතයේ යථාර්ථය දකින්න මේ ධර්ම සාකච්ඡාව උදව් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් අපි හොඳට මොකද දැන් ඊ타මත්ම පහසුවෙන් කළ හැකි උතුම් පින්කමක් ඒක. මොකද අපි මිය ගියන් පස්සේ අපි මේ ශරීරයේ කුණු වෙලා යන ශරීරය ඉවත් වුණාන් පස්සේ අපිට ආයේ මේක කිසි සම්බන්ධයක් නැහැ නේ. ඉතින් ඒ හැ දන් දුන්නයි කියලා ඉතින් පාඩුව මොකක්ද අපිට? වාසියක් වෙන්නේ. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. අපේ හම්දුරනේ අපිට තව කෙනෙක් කතා කළා. පසුගිය සතියේක අපිට මේ දුරකථනයෙන් කතා කළේ මේ ඔහු සඳහන් කළා මම මේ අන්‍යාගමික කෙනෙක් කියලා කොළඹ හතින් රයින් අපිට කතා කළේ. ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට පිළිතුර මම කල්පනා කළා ඔබ වහන්සේ මේ තාමත්ම පැහැදිලිව ලබා දුන්නා හොඳයි කියලා. ඔහු සඳහන් කළා සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියේ අවුරුදු 29 දී. බුදු බව ලැබුවේ 45 දී කියලායි සඳහන් කළේ. එතකොට ඉතින් මේ රාහුල කුමාරයා අවුරුදු 7 දී මහණ වුණේ කොහොමද කියලායි අහන්නේ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියේ අවුරුදු 29 දී. බුදු බව ලැබුවේ 45 දී. ඉතින් රාහුල කුමාරයා අවුරුදු 7 දී පැවිදි වුණේ කොහොමද කියලා ඇහුවා. සැබවින්ම මේ තුමා අපේ මේ දේශනාවන් සාකච්ඡාවන් ශ්‍රවණය කරන එක ගැන අපේ තුමාට පින් දෙනවා, බොහොම ගරු කරනවා. ඉතින් එතුමාට යම්කිසි මේ නිවැරදි කිරීමක් කරන්නට ඕනි. අන්‍යාගමික නිසා එතුමා ඊතරම් දහම පිළිබඳව අධ්‍යයනය කළ නැති නිසා මේක මහ ලොකු වරදකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ බෝසත්යන් වහන්සේගේ බුද්ධත්වයේ අවුරුදු 35 දී සිද්ධ වුණේ. 45 නෙමෙයි. මොකද අවුරුදු 29 දී ගිහි ගෙදර අතහැර ගියේ 29 මේ අතහැර යන්නෙත් රාහුලන් ජාතෝ බන්ධනන් ජාතෝ රාහුලයේ උපන්න බන්ධනයක් ඇති වුණා. 29න් ගිහිගේ අතහැරලා ගිහලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවානේ. එතකොට 29යි 35. ඒතර 35 වෙනි වයසේදී තමයි ලෞතර බුදු බවට බෝධිසත්වයෝ පත් වෙන්නේ නේ. එතකොට බුදු බවට පත් වෙලා ඒ උත්තමයන් වහන්සේ වැඩ ඉන්නවා. එතන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න ඇමතිවරු කීප දෙනෙක්ම පිටක් කරානේ. සුද්ධෝදන මහරජතුමා අවසානයේ 10 වෙනි ඇමතිතුමා කාලුදායි ඇමතිතුමා. ඉතින් යන කෙනා පැවිදි වෙනවා, රහත් වෙනවා, එහෙම නවතිනවා. ඉතින් ඔය අවසානයේදී කාලුදායි ඇමතිතුමා මොකද කියන්නේ, මටත් පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම මේ කාරණාව ඉෂ්ට කරන්නම් කියලා. එතුමත් ගින් අර විදිහට මැත්තම පැවිදිලා ඉදි වෙලා රහත් වෙලා ඉතින් වර්ෂයක් ගත වෙනවා ඒ කාලයට යන්න. එතකොට එතුමා පැවිදිලා රහත් වෙලා අවසානයේදී
වස් මේ හොඳට මල් පිපිලා ලස්සනට පරිසරයේ සකස් වෙලා කරනාටි ඔක්කොම පිළිලෙනුට කියනවා පරිසරයේ සුන්දරත්වය ගැන කියලා සාමීනි දැන් ඔබ වහන්සේ සුදේව් රජතුමා පිය රජතුමා ඔබතුමන්ට ආරාධනා කරනකල බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ඒ අනුව කිඹුලුවත් එතකොට අවුරුදු 7 සම්පූර්ණ වෙලා ඉතින් ඒ ගමනේදී තමයි දායාදය ඉල්ලගෙන එනකොට බුදුරජාණන් වහන්සේට තියෙන ලොකුම දායාදයේ ධර්ම දායාදය. ඒ ධර්ම දායාද ලබා දීලා පැවිදි කරවන්නේ. ඒ නිසා අවුරුදු 7 වෙනකොට සම්පූර්ණ වෙලා ඒ නිසා එතුමා ඒ කාරණාව නිවැරදි කරගන්න කියලා අපි ආරාධනා කරනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. කාලේ බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. කොහේති වෙතත් මෙන්න මේ ප්‍රශ්නෙත් මම ඔබ වහන්සේට ඉදිරිපත් කරන ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ ප්‍රශ්නයටත් පිළිතුරු ලබා දෙවි ඔබ වහන්සේ. භික්ෂුන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කිරීම කුමන කාරණාද වූ භික්ෂුන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කිරීම පාපයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි හඳුන්වන්නේ වර්තමාන සමාජය තුළ භික්ෂුන් වහන්සේ විවිධාකාර වූ විවේචනයන්ට ලක් වෙනවා. උන්වහන්සේ ආක්‍රෝෂ පරිභවයන් වලට ලක් වෙනවා. ඉතින් කුමන කාරණාවක් මත උන්වහන්සේට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒක පාපයක් වෙන්නේ කොහොමද කියලා ඔබ කෙටි කාලයේ තියෙන මහත්ය වර්තමානයේ එක බොහොම බහුලව දකින්න තියෙන කාරණයක්. මේ ලෝකේ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා වර්ග කොට සීකෝ බිකු සාරෝ බිකු භද්‍රෝ බිකු පටිඤ්ඤාය බිකු ආදී වශයෙන්. දැන් මෙතනදී සමහර අය ආමුදුරන්ගේ මහානකමක් නැහැ මෙයා දුස්සීලයි කියලා බණින අය. තව නොයෙක් කරගෙන. ඇත්තටම සීලේ නැති වුණත් උන්වහන්සේ ප්‍රතිඥා දීලා තියෙනවා භික්ෂුවක් කියලා. ඒකට කියනවා පටිඤ්ඤාය බිකු කියලා. ඒතකොට මේ භික්ෂුන් වහන්සේ පෙනී හිටින්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සහ ශාසනය වෙනුවෙන්. උන්වහන්සේලා තුල ඇත්තටම ගිහි අය තුල නැති තරම් ගුණ තියෙනවනේ. ඔව්. ඒක හිතන්නකෝ. එතකොට ඒ ගිහි අය තුල නැති තරම් කරුණා මෛත්‍රී ගුණ දැන් ඔබේ පිරිතර නිදි මරාගෙන ඇවිල්ලා ඒ කටයුතු කරලා දීලා ඔබ සනසවනවනේ. සීල් නැහැ කියමු. ඒක පෞද්ගලික දෙයක් උන්වහන්සේගේ. නමුත් ඒ වගේ වෙලාවෙදී අපි ආක්‍රෝෂ පරිභව කරනකොට ඔබට වැඩි සීලෙන් ගුණෙන් ඉහළ ඉන්න නිසා සහ බික්කුව කියන සම්මුතිය තුල ඉන්න බැවින් ඔබට ඒක අකුසලයක් සිද්ධ වෙනවනේ. ඒ නිසා අවශ්‍යම කරන දේ තමයි භික්ෂුවගේ සීලය හෝ දුස්සීලභාවය හෝ මනින එක නෙමෙයි. උන්වහන්සේලාගෙන් ගන්න තියෙන යහපත් දේ අපි අරගෙන උන්වහන්සේලා ඇසුරු කරන්න බැරිම ඒ තරමටම පිරිහිලා නම් වහාම හිංසරේ අයින් වෙන එක. එහෙම නැතු ඔබ භික්ෂුන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරන්න යනවා කියන්නේ ඔබ ඊට කලින් අපායට වැටෙනවා. ඒ නිසා කොයිම වෙලාවකත් භික්ෂුවට වේවා අන්‍ය ආගමික පූජකතුමෙකුට හෝ වේවා දොස් කියන්න ආක්‍රෝෂ පරිභව කරන්න යන්න එපා. එයාගේ අඩුපාඩු ඔබට දරා ගන්න බැරි නම් ඇසුරට නොගින් තනිව වාසය කරන එක තමයි ඊටාම සුදුසු කියන අදහස මම ධර්මානුකූලව ඔබට මතක් කරන්නේ. එහෙමනම් අද දවසේත් අපිට වෙන්වුණු කාලය අවසන්. අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්න. ඉතින් යලිත් ඔබ හා සම්බන්ධ වෙනවා මේ වැනිම වැඩසටහනක් තුළින්. ඔබට පුළුවන් අපේ වැඩසටහන සඳහා ඔබේ ප්‍රශ්න යොමු කරන්න. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ කියන ලිපිනයට කතා කරන්න ඔබේ ප්‍රශ්න යොමු කරන්න අප වෙත 5886 886 071 647 624 කියන දුරකථන අංකවලට. අදත් ඔබ යොමු කළ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දෙමින් මේ තුන් සිත පහදන සදහම් කතිකාවෙන් ඔබටත් අපටත් තිබුණු දහම් ගැටලු විසඳා දීම සඳහා අපේ මැදිරියට වැඩම කළේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ විචිත්‍ර භානක පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්දාලෝක නායක හාමුදුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේට අපි නිරෝගී සම්පත හා චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. එම්නම් සමුගන්නවා හිතවතුනි යලිත් හමුවේ මේ බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආරක්ෂාව. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව. නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්.